අයිබෝන් මම ජර්මනයේ බර්ලින් කියන නගරයේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. මම පුංචි දෙයක් කියන්න ගත්තේ මම ලිතුවේනියාවේ කවුනාස් කියන නගරයේ ඉඳන් මම පහුගිය මාසයේ සහ දෙකේ මාස දෙකක් විතර වෙලේ නම් කවුනාස් වල තමයි හිටියේ ලිතුවේනියාවේ. මම ප්‍රංශයට යන්නේ ප්‍රංශයේ පැරිස් වල ඉඳන් ඈත කියන්නේ ලොහියෝන් කියන මං අර බ්‍රිටනි කියන පළාතට යන්නේ මං දෙයක් කියන්න ගත්තේ මොකක්ද දන්නවද මම ගිය අවුරුද්දෙත් මේ අප්‍රේල් 23 වෙනිදාම ඩෙන්මාර්ක් වල ඉඳන් කෝපන්හේගන් වල ඉඳන් ප්‍රංශයට ගියා. ඉතින් ඒ දවසේම අද වගේ දවසක මම කවුනාස් වල ඉඳන් ලොහියෝන් කියන්නේ බ්‍රිටනි වලට යනවා. මම කියන්න ගත්තේ කාරණා දෙකක්. එකක් කිව්වා තව කාරණා දෙකක් තියෙනවා. මොකක්ද දන්නවද? අදට අවුරුදු 10කට කලින් හරියටම අදට අවුරුදු 10කට කලින් තමයි මම මගේ travel කරන්න පටන් ගත්තේ. කියන්නේ 2015 අද 2015 travel කරන්න පටන් ගත්තේ. ඉතින් ඒක ඕගොල්ලන්ට කියන්න ඕනේ ගොඩක් අය මගෙන් ඇහුවා ඔයා ගොඩක් රටවල් වලට ගිහිල්ලා තියෙනවා කොහොමද අනේ අපට කවදාවත් බැරි වෙයිද කියලා. එහෙම ඒකට මොටිවේෂන් එකක් දෙන්න තමයි මම මේ පොඩි ක්ලිප් එක දාන්නේ. මොකද අවුරුදු 10කට කලින් අනිත් ගොඩක් අය වගේම මම කවදාවත් රටකට ගිහිල්ලා නැහැ. ඉතින් 2015 අප්‍රේල් මාසේ තමයි මම මුලින්ම රටකට ගියේ. ඉතින් අදිෂ්ඨානයේ උනන්දු උත්සාහය කැපවීම තියනවා නම් ඕන කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න තමයි මං ගියේ. ඉතින් මේ අවුරුදු 10 වෙද්දි මම රටවල් 40යි දැන්. රටවල් 40කට ගිහින් තියෙනවා. මේ බස් ස්ටෑන්ඩ් මේ බස් එකක් ආවා දැන්. රටවල් 40කට ගිහින් තියෙනවා මම මේ වෙද්දි. ඒ නිසාම තමයි කියන්නේ ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. රටවල් 40 කියන්නේ මගේ කවුන්ට් එකේ තියෙන රටවල් අතර ඒ කියන්නේ ට්‍රාන්සිට් වලට පැය කීපයකට පය ගාපු නෙවෙයි රටවල් 40ක් සම්පූර්ණයෙන්ම ඇවිදලාම ඉවර කරා. මගේ ඇත්තටම මම ට්‍රැවල් කරන්න පටන් ගද්දි මට මේ හිතුන් දෙයක් තමයි මම අවුරුදු 50 වෙද්දි රටවල් 50කටවත් මට යා ගන්න පුළුවන් වෙන්න ඕන කියන අදිෂ්ඨානය තිබ්බා. ඉතින් මට ඒක කවර් කරන්න පුළුවන් අවුරුදු 50ට කලින්. මොකද ගිය සමයකේදී රටවල් 15ක travel කරා. දැන් මේ සමයකේදී මම මේ ලිතුවේනියාවල ඉඳන් බ්‍රිටනි